ඉතින් හරීම ලස්සන වැදගත් වටින අරමුණක් තියාගෙන පින්කම සිද්ධ කරනවා. ඇත්තටම අම්මා හරි වාසනාවන්තයි අයියගේ. ඒ පවුලේ අයගේ. ඉතින් තාත්තා හරි වාසනාවන්තයි. හේතුව තමයි ඇත්තටම අපි වැඩි හරියක් නිකමට හිතලා බලන්න අපි සමාජයේ ඔය කරන කියන පින්කම් දැක්කහම ඇහුවහම අපි දන්නවා වැඩි හරියක් පින්කම් සිද්ධ කරන්නේ අම්මල තාත්තලා ජීවතුන් අතර ඉද්දිද නැත්නම් අම්මයි තාත්තයි ජීවතුන් අතර නැති වුණාමද වැඩියෙන්ම අපි පින්කම් කරන්නේ අම්මා තාත්තා නැති කාලෙනේ අපේ අත වැඩි හරියක් පින්කම් සිද්ධ කරන්නේ එක අම්මා නැති වුණාන් පස්සේ එක තාත්තා නැති වුණාන් පස්සේනේ හරි අපි ගොඩාක් දුරට පින්කම් කරන්නේ එහෙම හැබැයි වටින්නේ කොහොමද වටින්නේ අම්මා තාත්තා ඉද්දි පින්කම් කරන එකද අම්මා තාත්තා නැති කාලේ පින්කම් කරන එකද වටින්නේ ඉද්දි පින්කම් කරන එකනේ හැබැයි වැඩියෙන් කරන්නේ නැති වුණාන් පස්සේ අපේ මාර ප්‍රශ්නයක් තියෙනවා අපේ අයගේ මේ හරි දේ මොකද්ද කියලා දන්නවා හැබැයි වැඩි හරියක් කරන්නේ ඒකට අනිත් පැත්ත මං කියන්නේ අම්මා තාත්තා නැති වුණාම පින්කම් කරන්න ඒක යුතුයකමක් අපේ හැබැයි වඩා වටින්නේ මොකද්ද අම්මා තාත්තා ඉද්දි පින්කම් කරන්න ඒ අම්මට මොන තරම් සතුටක් දැනෙනවද ඒ තාත්තට මොන තරම් සතුටක් දැනෙනවද මගේ දරුවා මෙච්චර මේ කැපකිරීමක් කරන්නේ මම වෙනුවෙන් නේ අපි වෙනුවෙන් හදාගත්තට පාඩු නෑ නේ උස්මහත් කරාට පාඩු නෑ ලේ ටික කිරට හරවල පෙව්වට පාඩු නෑ දහඩිය ටික දරුවා වෙනුවෙන් වැට්ටුවට පාඩු නෑ මතක තියාගන්න මේ බණහන ඇත්තෝ හැමදෙනාගේම අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවනම් දවසක අම්මට තාත්තට හිතෙන්න ඕනේ කිරි ටික දුන්නට පාඩු නෑ දහඩිය ටික හැලුවට පාඩු නෑ මෙහෙම දරුවෙක් හදපු එක පාඩු නෑ අර හැම දහඩිය බිඳුවකම දීපු කිරි බිඳුවකම ඒ හැම දෙම ඒ වෙහෙස මහන්සිය දරුවෝ උස්මහත් කරන් අම්මා තාත්තා ගත්ත වෙහෙස මහන්සිය හැම දෙම අමතක වෙන්න ඕනේ දරුවෝ කරන යහපත් දේවල් දිහා දැක්කම මතක තියාගන්න කවදාවත් තමන්ව හදපු වඩපු අම්මගේ ඇස්වලට තමන්ව හදපු වඩපු අම්මගේ තාත්තගේ ඇස්වලට කඳුලක් එන විදිහ වැඩ කරන්න එපා. ඔය සමහර අම්මලා තාත්තලා කියනවා මේ අපරාධ ඔය වගේ එකක් හදාගත්තේ. කියනවානේ. මේ වගේ එකක් හදාගත්තට වඩා හොඳයි නිකන් හිටියනම්. ඔය සමහර අම්මලා තාත්තලා එහෙම කියන්නේනේ. ගෙවල වල අපේ දරුවෝ නම් අහලා නැතුව ඇති. මේ මෙවුන් හදාගත්තට වැඩිය හොඳයි හරකෙක්ක් ගෙනල්ලා හදාගත්තා නේ. තනකොළ ටිකක් දීලා හදාගෙන කිරි ටිකක් හරි ගන්න පුළුවන්. කියනවානේ. මතක තියාගන්න කවදාවත් අම්මා තාත්තා තමන් නිසා කලකිරෙන විදිහේ තත්ත්වයක් හදාගන්න එපා. කවදා හරි දවසක අම්මට තාත්තට සතුටින් S2 පියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ගොඩාක් තාත්තලා S2 පියාගන්න වෙලාවේ අම්මා ජීවතුන් අතර ඉන්නවා නම් හරි සැනසීමෙන් S2 පියාගන්නවා. මගේ දරුවෝ ටික හරි ශක්තිමත් අම්මව බලා ගන්නවා. කිසිම බයක් සැකක් නැහැ. අම්මලා තාත්තලා හරි නිදහසේ S පියාගන්නවා. තමන්ගේ දරුවෝ හරි ලස්සනට සමාජගත වෙලා යනවා. හැබැයි S පියාගන්න නෙවෙයි ජීවත් වෙලා ඉන්න ටික කාලෙත් අම්මලා තාත්තලා විඳවනවා දරුවෝ හරි මාර්ගයට යමුනේ නැත්තම්. ඒ නිසා ආරාධනා කරනවා පුළුවන් තරම් අපිව හදපු වඩපු අම්මට තාත්තට අපි නිසා කඳුළු වැටුණට කමක් නැහැ. ඒ දුකට වැටෙන කඳුළු වෙන්න බෑ. අපි නිසා අම්මා තාත්තගේ ඇස් වලින් සතුටු කඳුළු වැටෙන්න ඕනේ. අපි නිසා අම්මා තාත්තා හදවතින්ම සතුටු වෙන්න ඕනේ. මේ වගේ දරුවෙක් මගේ ළඟ ඉපදිලා හදාගත්ත එක මොන තරම් වාසනාවක්ද. එහෙම හිතෙන්න ඕනේ. ඒ නිසා අපි මේ පුංචි දරුවන්ට ආරාධනා කරන තරුණ තරුණියන්ට ඔය අම්මලා තාත්තලා ජීවත් වෙලා ඉන්නකොටම අම්මලා තාත්තලා ඉස්සරහ තියාගෙන පින්කම් කරන්න. පැහැදිලිද? ඒ නිසා පින්කම් කරන්න අම්මා තාත්තා වෙනුවෙන් එයාගේ සතුට වෙනුවෙන් පුළුවන් තරම් කැප වෙන්න තමන්ට පුළුවන් උපරිමේ තමන්ට පුළුවන් විදිහට සිද්ධ කරන්න.